අපි පටන් ගන්න ආයෙත් 2025 ජුනි පේපර් එකේ ආදායම් ප්‍රකාශනයේ මූලධර්ම ප්‍රකාශය. ඒ කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ C කියන කොටස. C කියන කොටසේ ආදායම් ප්‍රකාශය හදන්න තියෙනවා ළමයි. ඊළඟට මූලධර්ම ප්‍රකාශය හදන්න තියෙනවා. හරි. ලකුණු 20ක් ගණන් මේක. ලකුණු 20ක් හම්බ වෙන ගාණක්. ඉතින් ඒකින්ද හරියට බලන්න ආකෘතිය රූල් කරන ආකෘතිය රූල් කරන විදිහට කියලා දෙනවා. මතක් කරනවා ආයෙත් මේකත් එක්ක. ව්‍යාපාර නම නාතන් 6 වෙනි ප්‍රශ්නය ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි කලින් ප්‍රශ්න කතා කරා. C කොටස. පටන් ගමු අපි. ඒතර මුලින්ම ඕගොල්ලෝගෙන් අහනවනේ මේ වගේ තමයි ගාණ දෙන්නේ. කේවල සෞම්‍ය ව්‍යාපාරයක් ශේෂ පිරික්සුම් පැහැදිලිව තියෙනවා. මතක තියාගන්න. ශේෂ පිරික්සුම තියෙන අයිතම, කියන්නේ තියෙන එක අයිතමේ ගානේ ගොඩක් වෙලාවට දැන් මෙතන වැටුප් පහ වේතන වගේ දේවල් තියෙනවනේ. ඒක ටික අපි අමතක කරමුකෝ. එතකොට වැටුප් පහ වේතන වගේ දේවල් තියෙනුන ළමයි හිතන්න මේ වැටුප් පහ වේතන අලුත් වැඩිය නඩත්තු ඒ වගේ දේවල් ඔක්කොම ගෙවලා තියෙන ඒවා. දැන් ආරක්ෂක ගාසු මෙතන දෙන රුපියල් 550ක් කියලා. ඒ 550 කියලා කියන්නේ ගෙවපු ආරක්ෂක වියදම. ඊට පස්සේ මෙතන දෙනවා කාර්යාල වියදම් කියලා. කාර්යාල වියදම 1350ක් තියෙනවා. ඒකත් ගෙවපු එකක්. ඒ වගේ. ඉතින් හැමදේම ගෙවුවා කියන එක නෙමෙයි කියන්නේ. ගොඩක් ඒවා තියෙන ගෙවපු. දැන් මෙතන විකුණුම් කිව්වට විකුණුම් තියෙන්නේ ලැබුණු විකුණුම් ආදායම නෙමෙයි. ලැබුණේවත් තියෙනවා ණයට ඒවත් තියෙනවා. මේ වගේ හැබැයි වියදම් නම් මතක තියාගන්න මෙතන තියෙන හැම දෙයක්ම ගෙවපුවා. තව දෙයක් මේ ගාන මේ වගුව ඇතුලේ තියෙන්නේ වගුව ඇතුලේ තියෙනවනේ. මේ ශේෂ බ්‍රෙක්සිපේ ඇතුලේ තියෙන සංඛ්‍යාවන් තියෙන ළමයි දහස් වලින්. ඒතර ඔයගොල්ලෝ ගාන හදනකොට අනිවාර්යෙන්ම ගාන හදන්න ඕනේ දහස් වලින්. දහස් දාන්නෙම ඕනේ. ඒතර දහස් දානවා කියන එකෙන් අදහස් වෙන්නේ දැන් මෙතන මේ තියෙන අයිටම් හැමදේම තියෙන්නේ දහස් වලින් දීලා ඔයගොල්ලෝ ගාන හදන්නත් ඕනේ. මේ ඇතුලේ තියෙන ඉලක්කමයි දාන්න තියෙන්නේ. ගැටලුවක් නැහැ. හැබැයි ඒ දීලා තියෙන්නේ ළමයි දහස් වලින්. ඒකෙන්ද ඒක හරියට හදන්න ඕනේ. ඒතර ගැලපිලික් කියලා කියන්නේ මෙතන අතිරික්ත තොරතුරු ටික. අතිරේක තොරතුරු තියෙනවා කොම බැලුවොත් එහෙම හයක් තියෙනවා අතිරේක තොරතුරු විදියට. ඒ අතිරේක තොරතුරු 6 හදාගෙන ගාන හදාගන්න තියෙන්නේ. අපි එතකොට මේ ආදායම් ප්‍රකාශනය රූල් කරගන්නවා. ඊට පස්සේ මූලධර්ම ප්‍රකාශන රූල් කරගන්නවා. 6 වෙනි ප්‍රශ්න යටතේ පටන් ගමු. ප්‍රශ්නාංක 6 හරියට අංක දාගන්න පිළිවෙලට. අංක 6 ඒකේ ඒ කොටස පටන් ගන්න යන්නේ. මුලින්ම හදන්න තියෙන ළමයි ආදායම් ප්‍රකාශනය. ආදායම් ප්‍රකාශය හදනකොට මතක තියාගන්න උඩින් නම ලියන්න ඕනේ. නම ලියවල ලකුණු ටිකක් හම්බ වෙන හින්දා උඩින් නම ලියන්න හදාගන්න. එතකොට මුලින්ම අපි නම ලියනවා නාතන් ව්‍යාපාරය කියලානේ තියෙන්නේ. මේ තියෙන්නේ ව්‍යාපාරේ නම නාතන් ව්‍යාපාරය. එතකොට ඔව් නාතන් ට්‍රේඩර්ස් කියලා තියෙන නාතන් ව්‍යාපාරය කියන එකෙන් අපි ඒකේ නම දාලා ඊට පස්සේ අවශ්‍ය වන්නේ එතන තියෙනවනේ දාලා දෙයක්. අන්න ඒකෙන්ම හදාගන්න. ඔන්න ලියා ගන්න අපි මුලින්ම රූල් කරගමු. සම්පූර්ණ පිටුවක් යනවා. උඩින් රූල් දෙකක් වගේ ඉඳ තියලා දෙකක් නැත්නම් තුනක් ඉඳ තියලා රූල් තුනක් උඩින් ඉඳ තියන්න. ඔයාලට හම්බ වෙන කොලේ උඩින් රූල් දෙක තුනක් ඉඳ තියලා මෙන්න මේ වගේ ආකෘතිය රූල් කරගන්න. ඊට පස්සේ මෙතන නම ලියන්න. ව්‍යාපාර නම තමයි නාතන් ව්‍යාපාරය. නීතන් ට්‍රේඩර්ස් කියන එක. නාතන් ට්‍රේඩර්ස් අර දිනේ එහෙම දීලා තියෙනවනේ. 2025 3:31 දිනෙන් අවසන් වර්ෂයේ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය දැන්
හදන්න ඕනේ නම් අනිවාර්යෙන් දහස් වලින් ඉඳ දහසුත් දාගන්න. ඒක හරි. හරිනේ නාත ට්‍රේඩර්ස් ඒ වචන ටික දාගන්න. ආකෘතික ගති මෙහෙම කරන්න. ගාන හැටියට පොදුවේ මේ ටික අනිවාර්යයෙන් ලියවෙන්න ඕනේ. විකුණුම් තියෙනවා. ඊට පහළින් විකුණුම් පිරිවේ අඩු කිරීමක් දිරෙන්නේ විකුණුම් පිරිවේ අඩු වෙනවා. හැබැයි විකුණුම් පිරිවේ කියන නමයි මාතෘකාවක්නේ. ඊටක් ගන්න එහෙම. විකුණුම් පිරිවේ. ඊට පස්සේ ආරම්භක තොගය මුල් තොගය නැත්නම් ආරම්භක තොගය ලියාගත්තා. ඊට පස්සේ ඒක එකතු කරනවා ගැණුම් ටික අපි ගැණුම් එකතු කරනවා. ඔය සමහරවිට ගෙනීමේ කුලි වගේ ඒවා එන්නත් පුළුවන්. ඒකින්ද ආවොත් ලියා ගන්න දාගන්න ගෙනීමේ කුලි නැති වෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ අපි වැඩිපුර ලියා ගන්න ගෙනීමේ කුලි වගේ දේවල් එන්නත් පුළුවන් හින්දා. ඊට පස්සේ කොහොම හරි කමන්නේ රූලක් දෙකක් වගේ තියා රූලක් තියාගත්ත පැති වෙයි. එක රූලක් ඉඳ තියලා මෙතන රූල ඉඳ තියලා ඊට පස්සේ ලියන්න ඍණ අවසාන තොගය. අවසාන තොගය කියලා දාගන්න. මතක ඇතුව ඒ අවසාන තොගය ඔයගොල්ලෝ ලියනවනේ. ඒ අවසාන තොගයට මේ පැත්තෙන් මෙතනින් වරහණක් අරින්න මෙතනත් වරහණක් අරින්න. මෙන්න මෙහෙම තමයි එන්නේ. හරිනේ? අවසාන තොගයට කෙලින් මෙතන වරහණක් කෙරේ මෙතනත් වරහණක් අරින්න ඒ විදිහට. ඊළඟට දල ලාභයෙන්. ඊට පස්සේ ඒකට එකතු වෙනවා සමාන ගණන් වල එන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් ළමයි. අපිට ඒක අවදානමක් ගන්න බෑනේ අපි ලියන්නේ නැතුව ඉඳලා. ඉතින් අපි කරන්නේ එකතු කිරීම ලකුණු දාලා වෙනත් ආදායම් කියලා දාගන්න. මොකද මේක අපි හදන ගානේ එහෙම එකක් නැහැ වෙනත් ආදායමක්. හැබැයි අපි දාගන්න. පොදු කාලෙත් අපි හදන්න තියෙන්නේ. වෙනත් ආදායම් වල රූල් දෙකක් තියන්න. ඊට වඩා තියන්න එපා. මේ 1යි 2යි. ඊට පස්සේ වියදම් ටික පටන් ගන්නවා. අපි දැන් කරන්න යන්නේ වියදම් ටික අඩු කරන්න. ඒතර වියදම් ටික පටන් ගද්දි පළවෙනි වියදමේ නම තමයි මේ බෙදා හැරීමේ වියදම්. ඒතර බෙදා හැරීමේ වියදම් සාපේක්ෂව පහක් වගේ ඉඳ තියෙන ලෙවල් එක හදාගන්න. රූල් පහක් වගේ. පහක් වගේ තමයි වැඩිපුර. පහට වඩා යන්නේ නැහැ. සර පහක් වගේ තියාගන්න. පරිපාලන ටික තමයි ෂුවර් නැත්තේ. ඒතර මෙතනින්ම ලියාගෙන ඉඳ අරින්න නැතුව බෙදා හැරීමේ වියදම්. බෙදා හැරීමේ වියදම්. වියදම් කියලා පොඩි ඉරක් ගෙවන්න. මෙතන. ඔය 1යි 2යි 3යි 4යි 5ක් වගේ තියාගත්තා. පහක ඉඳ තියලා ඊට පස්සේ ලියන්න පරිපාලන. පරිපාලන වියදම්. මේ ගණන් වල ගොඩාක්ම ওই පරිපාලන වියදම් වැඩි. සාපේක්ෂව පරිපාලන වියදම් තමයි ගොඩක් වෙන්නේ. ඒකින්ද පරිපාලන වියදම් වලට අඩුම ගානේ. ඒ කියන්නේ අඩුම වශයෙන් රූල් 7ක් 8ක්වත් තියාගන්න විදිහට හදාගන්න. මොකද අනිත් වියදම් අඩුයි. අනිත් වියදම් 2යි 3යි එන්නේ. ඒකින්ද පරිපාලන තමයි වැඩිපුරම එන වියදම් වර්ගීකරණය හින්දා ඒක පොඩ්ඩක් වැඩිපුර පොඩි ඉඩක් තියාගන්න ඕනේ වෙනවා. ඒතර 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක් වගේ සාපේක්ෂව 8ක් 8ක් 9ක් වගේවත් අඩු ගන්න ඕනේ. කියන්නේ 8ට වැඩි වුණොත් පොඩ අර ඔය අර කඩතුන් දෙකක් අතරමැද්දෙන් දාගන්න පුළුවන්. මම කියන අඩුම ගානේ 8ක්වත් තියාගෙන පුරුදු වෙන්න. මේ වැඩිපුර ඉඩක් එන්නේ පරිපාලන විද්‍යාව වලට. ඊට පස්සේ පරිපාලක තියලා වෙනත් වියදම් කියලා එකක් තියෙනවා. මේක ප්‍රශ්න නෑ ළමයි ඉඩ මැද නම් පළවෙනි ඒකට කොළේ ඉඩ මැද නම් එහා පැත්තට දාගන්න පුළුවන්. මේ වගේම රූල් කරලා වෙනත් වියදම් කියලා දාන්න. වෙනත් වියදම් වලට රූල් සාපේක්ෂව දෙකක් වගේ. දෙකට දැන් සමහර ගණන් තියෙනවා වෙනත් වියදම් ඇත්තෙම නැහැ. ඒතර ඔය වෙනත් කියන තොගහානි අන්න ඒවා තමයි පරිත්‍යාග වගේ ඒවා තමයි වෙනත් වලට යන්නේ. වෙනත් ඒවා නැති වෙන්නම පුළුවන්. ඒ කෝකටත් කියලා දෙකක් තියාගන්න. ඊට පස්සේ මූල්‍ය වියදම්. මූල්‍ය වියදම් අනිවාර්යෙන් එනවා. මූල්‍ය වියදම් දෙකක් තුනක් වගේ සාපේක්ෂව ඉඳ තියාගන්න. ඔයාලට අනිවාර්යෙන් ඉඩ මත වෙනවනම් බොරුවට හිතන්න යන්න එපා. මොකද කරන්නේ හැපෙත විරුට යනවා. ඉතින් පිටුට කියලා ගාන හදාගන්න තියෙනවා. ඒ මූල්‍ය වියදම් වලට මම අර කිව්වා වගේ රූල් තුනක් දෙකක් තුනක් වගේ තිබ්බම ඇත.
මුලින් ඉඳන් ලියාගත්ත එක තුනක් වගේ තියාගන්න. ඊට පස්සේ එන ලාභය එක ලාභයට අපි ඉඩ තියාගමු මේවත් එක්ක අන්තිමට යන්නේ මෙතනින් ඉන්නේ වර්ෂය සඳහා ලාභය. වර්ෂය සඳහා ලාභය. හරි. ඔතනින් පස්සේ ආදායම් ප්‍රකාශ අපි ඉවරයි. ඊට පස්සේ දෙවෙනි කොටස ඕගොල්ලෝ රූල් කරන්න ඕනේ. ඊළඟට B එක නාතන් ට්‍රේඩර්ස් එකේම මූල தত্ত্ব ප්‍රකාශය. මෙන්න මේ විදිහට ගන්න මූල தত্ত্ব ප්‍රකාශය. කොහොමද කොළ දෙකක නැත්තම් එක්කල තියලානේ ගන්න වෙන්නේ. ඉතින් ඒක හරියට රූල් කරගන්න මූල தত্ত্ব ප්‍රකාශය. අර වගේම තීරු තුනයි. මේක ළමයි අර වගේම නම ලියන්න පැහැදිලිව ලියන්න ඕනේ. එතකොට නාතන් එකේ තුනක් ඉඳ තියන්න උඩ දෙකක් හරි තුනක් හරි ඉඳ තියලා තමයි රූල් කරන්න ඕනේ. නාතන් ට්‍රේඩර්ස් 2025 3.31 දිනට මූල தত্ত্ব ප්‍රකාශය. මම පේරි දෙකකින් ඉවර තම දිනට කියලා දාලා ඊට පස්සේ යට රූල් ලියන්න පුළුවන් මූල தত্ত্ব ප්‍රකාශය කියලා. තමන්ගේ කැමැත්ත තමන් ලියන අකුරු වල ඒ සයිස් එකයි ඒවත් එක්ක වෙනස් වෙනවා. ඒක හරියට දාගන්න. මූල தত্ত্ব ප්‍රකාශය ඒකත් ළමයි අපි හදන්නේ දහස් වලින්. ඒකත් හදන්නේ දහස් වලින්. අන්නම් දහස් පින් දහස්. ඒක ආකෘති ගන්නවා. මුලින්ම උඩින්ම ලියාගන්න මේ ජංගම නොවනවත්කම්. ජංගම නොවන වත්කම් කියුවේරක් යටින් ඊටසේ පිරිවැය ඊළඟ සමුච්චිතශය ඊට ධාරණ මතක තියාගන්න පිරිවැය සමුච්චිතශය ධාරණ කියන එක අදාළ වෙන්නේ මේ මාතෘකා තුන අදාළ වෙන්නේ ජංගම නොවන වත්කම් වලට විතරයි නැතුව මේ මං කියන විදිහට පළවෙනි තීරුව දෙවෙනි තීරුව තුන්වෙනි තීරුව. ඒතර මේවා මේ අදාළ වෙන්නේ මේ කියන විදිහට මේ ජංගම නොවන වත්කම් වලට. සාමාන්‍ය ජංගම නොවන වත්කම් වල පොදුවේ හතරක් වගේ. සාමාන්‍ය හතරක් නැත්නම් තුනක් වගේ වෙන්න ඕනේ. හතරක් වගේ තියාගන්න පුරුදු වෙන්න. අඩුම ගානේ හතරක් මේ විදිහට හතරක් තියාගෙන පොඩ ඉඳ තියලා සාපේක්ෂව හිතන ගානක් ඒ තියලා ජංගම වත්කම් ලියා ගන්න. ජංගම වත්කම්. මේක ගැටි. ජංගම වත්කම් වල නිතරම එන දේවල් තමයි තොගේ එනවා. අනිවාර්යයෙන්ම තොගේ එනවනේ. තොගේට අමතරව තව තියෙනවා වෙළඳ ලැබිය යුතු දෑ. වෙළඳ ලැබිය යුතු දෑ. දෑ ඉතින් පොඩි පෙර වැඩ වගේ කරන්න වේ සමහර විට ඒකකින් ඉටු කරනවා අඩමාන ණය. අඩමාන ණය ඉඩ හැරීම. ඊට පස්සේ ඔය තව එක එක අයිටම එන්න පුළුවන් ගොඩක් ඒවා තියෙනවා. හිත රූල් තුනක් වගේ ඉඳ තියලා එතනත් දෙක තුනක් ඉඳ තියෙන මේක ඉඳ ඇති වෙනවා. මුදල් කියලා දාගන්න. මෙතන රූල් තුනක් ඉඳ තියලා ආවත් ඒක කමක් නැහැ. ඊට පස්සේ මේ පොඩි එක පීලක ඉඳ තියලා ලියන්න හිමිකම නැත්නම් ස්කන්ධය කියලා ලියන්න පුළුවන් හිමිකම කියලා අපි කියනවා. ඊට ඊළඟ ගන්න. මේ මාතෘකා යන්නේ ජංගම නොනවත්කම මාතෘකාව ජංගම වත්කම මාතෘකාව ඊට පස්සේ හිමිකම් මාතෘකාව. හිමිකම් මාතෘකාව යටතේ
ලියාගන්න එතකොට මුලින්ම ආරම්භක ප්‍රාග්ධනය. ආරම්භක ප්‍රාග්ධනය. ආරම්භක ප්‍රාග්ධනය එකතු කරනවා ශුද්ධ ලාභය. වර්ෂයේ ලාභයට අපි කියනවා ශුද්ධ ලාභය. වර්ෂය සඳහා ලාභය. ඊට පස්සේ එතරම් ජංගම නොවන වගකීම්. මතක තියාගන්න ළමයි ජංගම නොවන වගකීම් වල ඔයාලට දැන් මේ වගේ එක්සෑම් වල ඉන්න ගොඩක්ම වෙලා තියෙන එකම අයිතම මොනවද? බැංකු ණය. ආයෙ වෙන මොකුත් නැහැ. ඉතින් මම බැංකු ණය කියලා ලියලා ඉන්නා. මොකද බැංකු ණය එනවා කියලා දන්නවා. අනිවාර්යෙන් බැංකු ණයක් එනවා. ඒ බැංකු ණය ජංගම නොවන වගකීම් වල දාන්නත් ඕන. ඊට පස්සේ වචන තමයි ජංගම වගකීම් කියන එක. ඔය ජංගම වගකීම් වල නිතර වෙනවා තියෙනවා. අපි ඒක පස්සේ දාගමු. ඔය ණය හිමියෝ වගේ කට්ටිය අනිවාර්යෙන් එනවනේ. ඒවත් තමයි තියෙන්නේ. ඕක තමයි ආපිත. ඔය වගේ ආපිත රූල් කරගත්තා නම් මම එක පැත්තක් ගත්තා මූල තත්ත්ව ප්‍රකාශය, අනිත් පැත්තට ගත්තා ආදායම් ප්‍රකාශය. ඔය විදිහට ආපිත රූල් කරගත්තට වැඩේ හරි. ඕගොල්ලෝ පහලින් පහලට ගන්න ආපිතේ විදිහට රූල් කරා. හරි. මතක තියාගන්න අපි ගානට එනවා. මේ ගානේ පටන් ගන්න ළමයි ශේෂ පරීක්ෂමෙන් නෙමෙයි පටන් ගන්නෙ අතිරේක තොරතුරු වලින්. ඒතර අතිරේක තොරතුරු අංක 1 ඉඳලා අංක 6 වෙනකම් බලන්න. ඒ අතිරේක තොරතුරු හැමදේම මත තියාගන්න. අපි මේ ගත්ත ආදායම් ප්‍රකාශනයේ ඒ වගේම මූල තත්ත්ව ප්‍රකාශනයේ දෙකේම හැම අතිරේක තොරතුරම වාර්තා විය යුතුයි. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අතිරේක තොරතුරු කියන හැමදේම හැම අතිරේක තොරතුරක්ම අනිවාර්යයෙන්ම අපි කතා කරන ඒවා ආදායම් ප්‍රකාශිත වාර්තා වෙනවා මූල තත්ත්ව ප්‍රකාශිත වාර්තා වෙන්නම ඕනේ. හැබැයි අපි ඔය දැන් ඔය අතිරේක තොරතුරු ඉවර කරලා යනවනේ මේ ශේෂ පිරික්සමෙට මේ උඩ තියෙන ශේෂ පිරික්සමේ තියෙන ඒවා යන්නේ එක තැනකට විතරයි. ඒ කියන්නේ ආදායම් ප්‍රකාශ වාර්තා වෙන ආදායම් ප්‍රකාශ විතරයි. මම කියන්නේ ඉලක්කම ඒ වගේ තියෙනවා. අනිත් එක ඔයාලා අතිරේක තොරතුරු බලනකොට මතක තියාගන්න අතිරේක තොරතුරු වලට අවශ්‍ය දේවල් මේකෙන් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම උදාහරණයක් කිව්වොත් දැන් මෙතන තියෙනවනේ දැන් අපි කතා කරනවා මේ බැංකු ණය අරගෙන තියෙනවලු ණය මුදලක් බැංකුවේ හරිද බැංකු ණය ළමයි මෙතන පේන්න තියෙනවලු රුපියල් 3000ක් කියලා මෙතන තියෙන උඩ තියෙනවනේ මේතරක් බැංකු ණය කියලා මේ තියෙන ගන්න බැංකු ණය කියලා එකක් තියෙන මේ තියෙන බැංකු ණය ඒ 3000යි අතන පහලින් දෙන 3000යි ළමයි දෙකක් නෙමෙයි ඒ දෙකම එකයි අර ඒ තොරතුරු උඩින් දෙනවා මම කිව්වා අර මුදලින් ලැබෙන ඒවා මුදලින් ගෙවන ඒවා කොයි වෙලාවකවත් වාර්තා නොවී තියන්නේ නැහැ ඒව වාර්තා වෙලා ශේෂ පරීක්ෂණ ඇතුලේ තියෙනවා. ඒකයි ඒව වාර්තා වෙන්න ඒ වගේ දාලා තියෙන්නේ. වාර්තා කරලා තියෙන්නේ. හරි. අපි වැඩි පටන් ගන්නවා පළවෙනි එක මෙන්න අවසාන තොගය. ඔන්න අවසාන තොගය වාර්තා කරන ස්ථානික පාඩම් කරගත්තත් කමන්නේ මේ තැන්මයි දාන්න තියෙන්නේ. ඔන්න බලන්න අවසාන තොගය 2025 මාර්තු 31 දිනට අවසාන තොගය 5200යි. කොහොමත් මේ අතිරේක තොරතුරු වල තමයි ළමයි දෙන්නේ අවසාන තොගය. ආරම්භක තොගය තමයි මේ අර ශේෂ පිරික්සම තුළ දෙන්නේ. හරිද? දැන් මෙතන තියෙන අවසාන තොගයනේ 5200. අපි ගන්න විතර අර 1000 හදන හින්දා බිංදු 3 කපලා 5200. ඔන්න වාර්තා කරගන්න. ඔන්න එක තැනක මේ මම ආවේ ආදායම් ප්‍රකාශයට. ආදායම් ප්‍රකාශයේ අවසාන තොගයට දැන් මම කිව්වේ වරහණක් දාන්න කියලා. අන්න එතනින් දානවා 5200යි කියලා. ඒ විතරක් නෙමෙයි ඒක අරගෙන යනවා මූල තත්ත්ව ප්‍රකාශයේ එතනත් ජංගම වත්කම් වල ළමයි මූල තත්ත්ව ප්‍රකාශයට ආවේ තොගේ යටතේ මැද දිනුයි එතනත් දාන්න 5200. ආදායම් ප්‍රකාශන දැන් මේ වරහණක් ඇතුලේ හරිද? ඒක හින්දා මෙතනත් වරහණක් දානවා කියලා හිතන්න එපා. මෙතන සාමාන්‍ය අගයක් කියලා දාගන්න ආපු වටිනකම. හරි. ඔන්න පළවෙනි ගැලපීම ඉවරයි. දෙවෙනි කතාවට එන්න. මම කියන්නේ හැම දෙයක්ම මෙතන තියෙන ඔක්කොම 6යිනේ. මේ 6ෙම දෙකේම වාර්තා වෙන්න ඕනේ. දෙකේම ලියවෙන්න ඕනේ. මොනවා හරි ඉලක්කමක්. හරි. 2. 25 ජනවාරි මාසේ 1 වෙනිදා. ඔය ජනවාරි මාසේ 1 වෙනිදා කිව්වහම දිනේ ගැන හිතන්න. මොකද 2025 ජනවාරි 1 වෙනිදා කියලා කියන්නේ අපි කැලෙන්ඩරේ බැලුවොත් එහෙම වටන ජනවාරි 1 වෙනිදා කියන්නේ අවුරුද්දේ මුල. හැබැයි ගිණුම් වර්ෂය අනුව මතක තියාගන්න අපි ඕනම ගිණුම් වර්ෂයක් ආරම්භ වෙන්නේ අප්‍රේල් මාසේ 1 වෙනිදා ඉවර වෙන්නේ එළමෙන අවුරුද්දේ නැත්නම් ඊළඟ අවුරුද්දේ මාර්තු මාසේ 31. ඒ කියන්නේ 25 මාර්තු 31 තමයි ගිණුම් වර්ෂය ඉවර වෙන්නේ.
ඒතර 2025 මාර්තු 31 නම් ගිණුම් වර්ෂය ඉවර වෙන්නේ ඔය කියන විදිහට මේගොල්ලෝ කතා කරන්නේ ජනවාරි මාසේ පළවෙනිදා. ඒක බලන්න ජනවාරි මාසේ 25 අවුරුද්දේ පෙබරවාරි මාසේ ආයේ මාර්තු මාසේ 31 වෙනකොට ගිණුම් වර්ෂය ඉවරයි. අපි කවයි කතා කරන විදිහට. හැබැයි මෙතන වෙලා තියෙන දේ බලන්න. මෙතන වෙලා තියෙන්නේ 2025 ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා හරියටම අවුරුද්දක් 2025 දෙසැම්බර් 31 දක්වා කාලය සඳහා කියන හරියටම අවුරුද්ද කාලය සඳහා ගිණි රක්ෂණ ඔප්පුවක් අරන් තියෙනවා. ගැටලුවක් නැහැ අවුරුද්දට ගන්න පුළුවන් ළමයි. හැබැයි අපි ගිණුම් වර්ෂයේ මාර්තු 31 ඉවරයි කියලා හිතන්න. ගිණි රක්ෂණ ඔප්පුවක් 25 ජනවාරි මාසේ 1 ලබා ගන්නා ලදී. ලබාගෙන තියෙනවා. මේකට සම්පූර්ණ මුදල. ඒ කියන්නේ ළමයි මේ කියන ජනවාරි 1 වෙනිදා ඉඳලා දෙසැම්බර් 31 දක්වා වූ සම්පූර්ණ කාලය මාස 12කටම අදාළගේ 1,20,000ක් තියෙනවා. ඒතර සම්පූර්ණගේ 1,20,000ක් නම් ඒක මේගොල්ලෝ රක්ෂණ වියදම විදියට රක්ෂණ වියදම් කිරුවට හර කරලා තියෙනවා. ගෙවලා කරලා රක්ෂණ වියදම් වල දාලා තියෙනවා. ඔක ඕගොල්ලන්ට බලන්න පුළුවන්. මම කියවනේ ගෙවපුවා ශේෂ පරීක්ෂණේ තියෙනවා කියලා. මේ 1,20,000 තියෙන ළමයි උඩට ගිහිල්ලා බැලුවොත් මේ රක්ෂණ වියදම් කියලා. මේ 120 තමයි මෙතනින් පේන්නේ. මෙතනින් පේන්නේ ඒකම තමයි. ඒතර වැඩේ තියෙන්නේ මෙතන තියෙන ගැළපීම. දැන් අපි කියනවා ගැළපීම් කරනවා කියලා. අපිට ඕනේ අවුරුදු දේවල් විතරයි. අවුරුදු වැඩිපුර ගෙවපුවා අපිට වැඩක් නැහැ. ඒතර අපි ගිණුම් වර්ෂයේ ඔය ආදායම් ප්‍රකාශය හදනකොට උපචිත පදනමට අනුව වර්ෂයට අදාළ දේ වාර්තා වෙන්න ඕනේ. මෙන්න මෙහෙමයි කතාව. අපි ළමයි අවුරුද්දට මෙන්න මෙතන ගියා. අපි ඒක දැන් ගැළපීම කරන්න යන්නේ. යනවා ඔය රක්ෂණය කියන්නේ පරිපාලන වියදමක්. ඒතර අපි යනවා රක්ෂණ වියදම. මම කිව්වා රක්ෂණ ගොඩාක් ඉඩ යනවා කියලා. රක්ෂණ වියදම. හරිද? එතන පොඩි වරහණක් කරේ. මෙතන කියන විදිහට රක්ෂණයේ මුළු අවුරුද්දම 1.20යිනේ. ඒතර අවුරුද්දට 1,20,000යි නම් 120යි නම් අපිට පුළුවන් ළමයි මාසෙට හොයාගන්න. කොහොමද මාසෙට හොයන්නේ? 120 කියලා කියන්නේ අවුරුද්දට නම් අපි මේක කරනවා 12න්. 12න් බෙදුවාම ඉන්නේ එක මාසයකට රුපියල් 10යි. රක්ෂණ වියදම. ඒතර අපි බලන්නේ ජනවාරි 1 වෙනිදා ඉඳලා දෙසැම්බර් 31 දක්වා කාලයටම 120යි නම් අපිට ඕනේ 2025 මාර්තු මාසේ 31 වෙනකම් විතර. ඒ කියන්නේ මාස ඔන්න ගණන් කරන්න ජනවාරි, පෙබරවාරි, මාර්තු. මාස 3කට විතරයි. ඒතර මාස 3කට බලන්න 120 12 බෙදුවම 10ක් එනවා. 10ව 3ක් කියලා කියන ළමයි අගයක් එනවා. කීයද රුපියල් 30යි කියලා. ඒ කියන්නේ අපි ගෙවලා තියෙනවා 120ක්. හැබැයි අපිට අදාළ වියදම වෙන්නේ රුපියල් 30යි. අපි එන්න එක පොඩ්ඩක් පෙන්නුවොත් එහෙම මෙන්න මේ විදිහට. 120 බෙදීම 12 වැඩි කිරීම 3 මාස 3කට. හරිනේ. ඒතර 12 120 12 බෙදුවම 10යි 10 3ක් කියන්නේ 30යි. එහෙනම් අපි පළවෙනි තීරුවේ දානවා. පළවෙනි තීරුවේ දාන්න 30ක් කියලා වියදම දාගන්න. 30ක් කියලා වියදම එනවා මේ විදිහට. මං කියවනේ එක ගැළපීමක් දැන් දෙකක ලියවෙන්න ඕනේ කියලා ළමයි. දැන් මම මේ කතාව මේ කරපු දේ එක තැනක ලියාගත්තා. හරිනේ. ආදායම් ප්‍රකාශය ලියාගත්තා. ගැටලුවක් නැහැ. තව එකක් තියෙනවා. මේක අනිත් එක ලියන්නත් එපේ. ඒතර 120ක් ගෙවා ඇත. නමුත් වියදම් වන්නේ 30යි. ඒතර වැඩිපුරත් එක්ක ඔබගේ ඊළඟ අවුරුද්දටත් එක්ක අපි මාස 9ක සල්ලි වැඩිපුර ගෙවලා තියෙනවා. මාස 9ට කියලා කියන්නේ රුපියල් 90000ක් අපි වැඩිපුර ගෙවලා තියෙනවා. වැඩිපුර ගෙවා ඇත. වැඩිපුර කියන්නේ අපිට ළමයි වත්කම. දාන්න ජංගම වත්කම් වල අඩමානයට පහලින් ඉදිරියට කලින් ගෙවුව කියලා කියන්නේ නැත්නම් ඉදිරියට ගෙවූ පුචිත කියන්නේ ඒකම තමයි අර ඊට වඩා ඉදිරියට ගෙවුම වචන පැහැදිලිනේ ඉදිරියට ගෙවූ රක්ෂණ රුපියල් 90යි 90යි 90 කියලා ආපු විදිහ දන්නවනේ 120න් 30ක් අඩු කරාම 90ක් කියනවා 30 කියන්නේ අපිට අදාළ ගාන 120න් 30ක් අඩු කරා උත්තරේ 90 90 ළමයි අපි වැඩිපුරත් එක ගෙවලා තියෙනවා ඒකේ වත්කමක් වෙන්නේ ඉතින් 90 වියදමක් වෙන්නේ ලබන අවුරුදු වල මේ අවුරුද්දේ ගෙව්වට ඒක වියදමක් වෙන්නේ නැහැ වැඩිපුර ගෙවලා තියෙන හින්දා. ඔන්න දෙවෙනි ගැලපීමත් ඉවරයි. හරිනේ තැන් දෙක දාගත්ත තැන් දෙකක් තියෙනවා. එකක් තමයි පරිපාලන වියදම් වල දැම්මා 30යි කියලා. ඊට අමතරව මේ ජංගම වත්කම් වල දාගත්තා රුපියල් 30ක් කියලා මේ 90ක් කියලා ජංගම වත්කම් වල ඉදිරියට ගෙවූ රක්ෂණය කියලා. හරි. මේ වෙලේ ඉවරයි. ඊට පස්සේ
අපි යනවා තුන්වෙනි ගැළපීමට. ගැළපිලි 6 තියෙන්නේ තුන්වෙනි ගැළපීමට යනවා. තුන්වෙනි කතාව තියෙනවා ළමයි මේ දීලා බලන්න 2024 දින බලන්න හරියට දින තමයි වැදගත් වෙන්නේ 2024 ඔක්තෝබර් මාසේ පළවෙනිදා ඔක්තෝබර් මාසේ 1 ගණන් කරමු මේකේ බලන්න 2024 ඔක්තෝබර් කිව්වහම 2025 මාර්තුන අපි හදන්නේ 31නේ. ඒතර ඔක්තෝබර් කියලා කිව්වහම ඔයාලා නිකන් කැලෙන්ඩරේ බැලුවාම ඔයාලට හිතෙන්නේ තව මාස 3ක් වගේ ඉවර වෙන්න තියෙන කියලා. ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් කියලානේ. හැබැයි අපේ ගිණුම් වර්ෂය ඉවර වෙන්නේ 2025 මාර්තු 31. ඒතර ගණන් කරන්න මාස ගන්න මොකද්ද මේ වෙන්නේ කියලා. ඔක්තෝබර් මාස 1 ඉඳලා ඔක්තෝබර් 1 විතර ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ඊට පස්සේ ජනවාරි පෙබරවාරි මාර්තු මාස 6ක කාලයක් තියෙනවා. එතකොට ඔක්තෝබර් 1 දින ඉඳලා 25 නැත්නම් 2025 මාර්තු 31ට කාලය මාස 6යි. ඒ කියන්නේ හරියටම අපේ ගිණුම් වර්ෂය අනුව බැලුවොත් කැලෙන්ඩරේ නෙමෙයි කැලෙන්ඩරේ බැලුවොත් අවුරුද්ද මැද වෙන්නේ ජූලි මාසේ පළවෙනිදා. අපි ගිණුම් වර්ෂයට බැලුවොත් අවුරුද්දේ මැද වෙන්නේ ඔක්තෝබර් මාසේ පළවෙනිදා. කියන්නේ මාස 6ක් පහුවෙලා තියෙන තව ඉදිරියට මාස 6කුත් තියෙනවා. ඒතර මාස 6ක් තියාගෙන එදා 112ක වාර්ෂික පරිධාන වාර්ෂික පොලිය අවුරුද්දක්ම තිබ්බත් පොලිය 112ක යටතේ රුපියල් 3000ක ණය මුදලක් ලබාගෙන තියෙනවා. ණය මුදලේ ආපසු ප්‍රාග්ධන ගෙවීම ආරම්භ වෙන්නේ 2025 අප්‍රේල් මාසේ පළවෙනිදා. ඒ කියන්නේ දැන් අපේ ගිණුම් වර්ෂය ඉවරයි ළමයි 2025 මාර්තු 31. මාර්තු 31 ගිණුම් වර්ෂය ඉවර වුණාට ඉවර වෙනවා. හැබැයි අප්‍රේල් මාසේ පළවෙනිදා තමයි මේ ආරම්භ කරන්නේ අපි ඔය කියන විදිහට ආපසු ගෙවන්න ණය ගෙවන්න පටන් ගන්නේ අප්‍රේල් මාසේ පළවෙනිදා ඉඳලා. 2025 මාර්තු 1 දින 31 දින වර්ෂයට අදාළ ගෙවිය යුතු කියන්නේ අපි දැන් ගත්ත ණයට කොහොමද පොලිය ගෙවන්න එපේ. ණය ගෙවන්න පස්සේ වුණාට ඒ අදාළ වර්ෂයට අදාළ ගෙවිය යුතු ණය පොලිය ගිණුම් පොත්වල වාර්තා කරලා නැහැ. අදාළ ගෙවි වචන අල්ලගන්න මේ ගෙවිය යුතු ණය පොලිය. ගෙවිය යුතු කියන්නේ ගෙවල නැහැ. ගෙව්ව නෙමෙයි ගෙව්වේ වාර්තා වෙනවා. මේ ගෙවන්න තිබ්බ ණය පොලිය ගෙවලා නැහැ. ගිණුම් පොත්වල වාර්තා වෙලාම නැහැ. ගිණුම් පොත්වල වාර්තා වෙලාම නැති ඒවා අපි වාර්තා කළ යුතුයි. කොහොමද අපි වාර්තා කරන්නේ? මෙන්න මේ විදිහට මුලින්ම ණය පොලිය හොයන්න ඕනේ. ඔන්න අපි යනවා කෙලින්ම ආදායම් ප්‍රකාශයට. ආදායම් ප්‍රකාශය ගිහිල්ලා යන්න කෙලින්ම මූල්‍ය වියදම් වලට. ලියන්න බැංකු ණය පොලි. නැත්නම් ණය පොලි. බැංකු ණය පොලි. මේක ලියාගත්තා. එතන පොඩි වරහණක් ඇරිය. ණය මුදල මෙතනක් තියෙන ළමයි 3000යි කියලා නැත්නම් පොඩ උඩට ගියත් පේනවා ඔයගලන්ට මේ ශේෂ පිරික්සුමේ මෙතන 3000 කියලා බැංකු ණය කියලා දීලා තියෙනවා. 3000ක් දීලා තියෙනවා. ඒ 3000 ගාවට ගිහිල්ලා මෙහෙම වැඩක් කරන්න. මේ 3000 ගාවට ගිහිල්ලා පොලිය බලන්න කීයද කියලා 100ට එයාලා කිව්වා ගැලපීමනේ. ගැලපීම කරද්දි කිව්වා 112ක් පොලිය කියලා කිව්වා. හැබැයි අවුරුද්දටම 112ක් බලනවා. හැබැයි ළමයි 112ක් වෙටෙන්නේ 112ක වාර්ෂික පොලිය අනුපාතයක්. වාර්ෂික පොලිය අනුපාතය 112ක් නම් අනේ අපි මේක ගත්තේ ඔක්තෝබර් මාසේ පළවෙනිදා. ඔක්තෝබර් මාසේ පළවෙනිදා ගත්තනම් එදා ඉඳලානේ මාස මාර්තු 31ට 25 මාස 6යිනේ තියෙනවා කිව්වේ මම. ඒතර මාස 6යි නම් තියෙන්නේ අපි මාස 6ට පොලිය බලනවා. 12න් 6ක් බලනවා නැත්නම් මේ භාගයක් බැලුවා නම් හරි. 3000ට 112ක් කියලා කියන්නේ රුපියල් 360යි 360න් භාගය කියන ළමයි 180යි. දැන් පළවෙනි තීරුව 180ක් දාගත්තා. ඒ කියන්නේ ගෙවන්න ඕනේ පොලිය රුපියල් 180යි. ඒ ගෙවන්න ඕනේ පොලිය කීයකට මෙයාලා කිව්වනේ ගෙවිය යුතුයි කියලා සම්පූර්ණ ගානම ගෙව්වන ළමයි උඩ තියෙනවා ශේෂ පිරික්සමේ කීයක් හරි ගෙව්වා කියලා ණය පොලිය කියලා. මේක ඇතුලේ බැලුවත් ඕගොල්ලන්ට පේනවා පොලිය කියලා කතාවක් නැහැ. ඒතර ගෙව්වා ගෙවලා තිබ්බට පොලිය අඩු කරලා එහෙම දාන්න තිබ්බා. හැබැයි මේගොල්ලෝ පොලිය කීයක්වත් සතයක්වත් ගෙවලා නැහැ. එහෙනම් මොකද වෙන්නේ? කීයක්වත් ගෙවුනේ නැති හින්දා ඕක අපි අර එනවා මූල දත්ත ප්‍රකාශයට. ජංගම වක්කීම් වලට එන්නේ. ජංගම වක්කීම් වලට ඇවිල්ලා ජංගම වක්කීම් වල කියන්න උපචිත නැත්නම් අපි වචනේ කිව්වොත් ගෙවිය යුතු. මම ගෙවිය යුතු වචනේ පාවිච්චි කරන්නේ. ගෙවිය යුතු ණය පොලි. ගෙවිය යුතු ණය පොලිය නැතිව දාන්නේ රුපියල්
180යි. තාම අපි ගෙවලා නැහැ. මූල ධාතු ප්‍රකාශයේ දාගත්තා 180ක් කියලා. හරි. ඒකත් හරි. ඊළඟට ඒ වැඩි ඉවර වෙලා එනවා ෂේ වලට. ඔන්න ෂේ කතාව හොඳ කතාවක් තියෙනවා. හතරවෙනි එක ව්‍යාපාරයේ ප්‍රතිපත්තිය වන්නේ පහත සඳහන් පරිදි පිරිවැය මත ෂේ කරන්න කියලා ප්‍රතිපාදනය කරන්න කියලා මේගොල්ලෝ දීලා තියෙනවා. ඒතර ගොඩනැගිලි තියෙනවා, ගෘහ භාණ්ඩ තියෙනවා, මෝටර වාහන තියෙනවා, එක එක අනුපාත දීලා තියෙනවා 5යි, 20යි, 25යි කියලා. මේක කරන පොදු විදියක් තියෙනවා. ඔයාලගේ ගානෙත්, ඔයාලගේ ප්‍රශ්නෙත් මේ වගේ ෂෙයා අනුපාත දුන්නට පස්සේ මෙන්න මෙහෙම පළවෙනි පියවර විදිහට කරන්න. මුලින්ම මේකේන අයිතම තියෙන හින්දා ගොඩනැගිලි වල දීපල ජංගම නොවනවත්කම්නේ. දීපලනේ තියෙන්නේ. යන්න උඩට. ශේෂ පිරික්සමට ගිහිල්ලා ශේෂ පිරික්සමේ බලන්න දීපල පිරිවැය කියලා එකක් තියෙනවා. ඒතර ඒ පිරිවැය ටික අරගෙන මූල තත්ත්ව ප්‍රකාශය පැහැදිලිව දාගන්න. ඔන්න අපි දාගන්නවා. දීපල පිරියත උපකරණ පිරිවැයට කියලා දෙනවා. හැබැයි පොඩි වෙනසක් දෙනවා. මේ බලන්න. ඉඩමයි ගොඩනැගිලි දෙකම එකට දෙනවා රුපියල් 8400ක් කියලා. එතකොට දෙකම එකට දුන්නාම 8400යිනේ. මැදින් වරහන් ඇතුළේ දෙනවා ඉඩමේ වටිනාකම 2400යි කියලා. ඒතර ඔයගොල්ලන්ට පේනවනේ. ඉඩම රුපියල් ගාණ 2400යි. ගොඩනැගිල්ල එතකොට 8400න් 2400 අඩු කරාම එන උත්තරයක් 610යි කියලා. අන්නේ විතර වෙන වෙන පෙන්වන්න පුළුවන් අපිට. හරි. අපි යනවා කෙලින්ම මූල තත්ත්ව ප්‍රකාශයට. මූල තත්ත්ව ප්‍රකාශයට ගිහිල්ලා බලන්න උඩට ගිහිල්ලා ජංගමන වත්කම් වලට එන්නේ. අර වත්කම් වල නම් ටික ලියා ගන්න. ඉඩම් ගොඩනැගිලි එකට ලියන්න පුළුවන්. හැබැයි වෙන වෙනම ලියා ගන්න එක අපිටත් වාසියක් තියෙනවනේ. ලියන්න. ඉඩම් තමන තිබ්බේ ගොඩනැගිලි ඉඩම් තිබ්බ ගොඩනැගිලි තිබ්බා. තව ගෘහ භාණ්ඩ තියෙනවා. තමන තියෙන මෝටර වාහන තියෙනවා. මෝටර රථ නැත්නම් මෝටර වාහන. මෝටර වාහන තියෙනවා. එතකොට මේවැය තියෙන පිරිවැය තියෙනවනේ අර ශේෂ පිරිසුමේ තියෙන්නේ. ඒ ටික ගාන්න පිරිවැය තියෙන්නේ දාගන්න. ඉඩම කිව්වේ 2400යිනේ. එතකොට 8400න් 2400 ගඩු කරාම ගොඩනැගිලි කීයද? 6000යි. ඒකත් දාගත්තා. ගෘහභාණ්ඩ ගැටලුවක් නැහැ රුපියල් 4000යි. ඒ වගේම මෝටර වාහන තියෙනවා 2500යි. ඒකත් දාගත්තා. 2500. ඔන්න ඔය පිරිවැය ටික දාගන්න. හරිද? ඒ කියන්නේ අර ෂේ කියලා කොටසක් ආවට පස්සේ මේ දිනයට කැලිපිල්ල ආවට පස්සේ ඕගොල්ලෝ ටක් ගාලා උඩට ගිහිලා බලන්න ශේෂ පිරික්සුම බලලා ඒකේ පිරිවැය ටික ටක් ගාලා දාගන්න. හරි. පිරිවැය ටික දැම්මට පස්සේ ළමයි ඒ අදාළ පිරිවැයට ආයෙ ගැලපීමට ඇවිල්ලා ෂේ කරන්න යන්නේ. ඔන්න බලන්න. ඔයාලා ගත්ත කවදාවත් ඉඩම් තියෙනවනේ. ඉඩම් වලට කවදාවත් ෂේ වෙන්නේ නැහැ. ෂෙයක් බලන්නේ නැහැ. ෂේ වෙන මැද ඒ කියන අසීමිත ජීව කාලයක් තියෙනවා. ඉඩම කවද ගත්තත් ඉඩමනේ. ඒතර ඒක ෂේ වෙන්නේ නැහැ. හැබැයි ගොඩනැගිලි ෂේ වෙනවා. පරණ වෙනවනේ ගොඩනැගිලි නේද? අන්න ඒක අපි කියන්නේ 5 ගානේ බලන්න. ඔන්න මේ මෙතනින් මේ ගොඩනැගිලි ගෘහ භාණ්ඩ ඒ වගේ ඒවා යන්නේ අපි වියදමක් විතර ෂෙයා කියන එක වියදම් හොයනවා. ඒ වියදම යන්නේ පරිපාලනයට. මෝටර වාහනේ විතරක් මත තියාගන්න ඒකේ වියදම ෂෙයා වියදම යන්නේ බෙදාහැරීම් වලට කියලා. හරි අපි යනවා මේ මෙතන මේව ටික තියාගෙන මේ ටික දැනගෙනම මේ පිරිවැය ටික දැනගෙනම අපි ඒව ටික බලාගෙන ගන්නේ කිරීමක් කරන්න තියෙන හින්දා අපි යනවා පරිපාලනයට. යන පරිපාලන ලියන්න ගොඩනැගිලි ෂෙයා. වාචික දාන්න මොනවද? ගොඩනැගිලි ෂෙයා. ඒතර වරහණක් කරන්න. ගොඩනැගිලි ෂෙයා බලන්න ලේසි කොහොමද බලන්නේ? අතන අපි දාපු පිරිවැය තියෙනවා ළමයි. කීයද පිරිවැය තියෙන්නේ? අපි දැම්ම පිරිවැය රුපියල් 6000යි. ඒ 6000ක පිරිවැයට මේ 6000 ගුණ කිරීම 100ට 5. 100ට 5 කැලේකින් නගලා හදලා ගත්තොත් ගොඩනැගිලි ෂෙයා එනවා රුපියල් 300ක් කියලා. ඒක දාන්න පණින් තියෙන 300. හරි. ඊළඟ ඔන්න කරන වැඩේ දැන් මෙතන ෂෙයා ගත්තනේ. හරිද? ෂෙයා ගත්තට පස්සේ
මේ අනිත්‍යව පස්සේ ෂේ කරන්න පුළුවන්. එකපාර 300 ගන්නකො. මේ හැම එකම කරන විදිය 300ක් ෂයාව අවුරුද්දට ෂේ. දැන් බලන්න ගානේ ශේෂ පිරික්සුමට ගිහිල්ලා ඒකේ තියෙනවද කියලා මේ සමුච්චිත ෂේ නැත්නම් අවුරුද්ද මුල දිනේට අන්න මෙතන තියෙනවා සමුච්චිත ෂේ කියලා 600ක්. ඒ කියන්නේ අවුරුද්ද මුල. දැන් අවුරුද්ද මුලට 600ක් තිබ්බා. අවුරුද්දට අදාළ ගාන එනවා රුපියල් අපිට ආවේ අපි ගණනය කරේ 300යි කියලා. අන්න ඒ දෙක එකතු කරන්න ළමයි. අන්න ඒ දෙක එකතු කළා ඒක ශේෂ පිරික්සුම අගයත් එක්ක එකතු කළා එන්න අපේ සමුචිත ෂේ වලට මූලදත්ත ප්‍රකාශය. ඔන්න ගොඩනැගිලි කියලියා මෙතන ඉඩම් වල නෑ. අවුරුද්ද අර ශේෂ පිරික්සුමට අදාළව අපි එකකින් ගත්ත රුපියල් 600ක් අවුරුද්දට ෂේ වුණා රුපියල් 300ක් සියයකම එකතුව රුපියල් 900. ඒ 900 තමයි මෙතන ඒක එකතු කරලා මෙතනින් දාන මේ විදියට. ඊට පස්සේ මම මේකෙන් අඩු කරලා 3 දාන්න 6900ක් අඩු කරාම උත්තරේ 5100යි. මෙතන ඉතින් ඉඩම් වල අඩු කරන දෙයක් තිබ්බේ නෑනේ. 2400. අන්න එහෙමයි කරන්නේ. ගෘහ භාණ්ඩයි මෝටර වාහනයි දෙකම එකට. හැබැයි ගෘහ භාණ්ඩ යන්නේ පරිපාලන වලට, මෝටර රථ යන්නේ බෙදාහැරීම් වලට. මෝටර රථ විතරයි බෙදාහැරීම් වලට යන්නේ. එහෙමත් යන්නේ ලේසි ළමයි. මෝටර වාහන ෂේ විතරයි එතන යන්නේ. ඔන්න අපි ආයේ ඔන්න ගෘහ භාණ්ඩ වලට වැඩි කරනවා. ඔන්න බලන්න. පරිපාලන වලට ගියා. ඉවුවා ගෘහ භාණ්ඩ ෂේ. ගෘහ භාණ්ඩ ෂේ. වරහණ කැරියා. පිරිවැය බැලුවා කීයද කියලා. මතකයිනේ පිරිවැය අතනින් බලනවා අපි ලියපු එකම තියෙනවනේ. පිරිවැය තියෙනවා 4000යි. අන්න ඒක තමයි බලන්න ඉන්නේ. ඒ 4000ට එයාලා කියන අනුපාතය. බලන්න එයාලා කියන අනුපාතය කීයද කියලා පහලින් දීලා තිබ්බේ. පහල අනුපාතේ 120ක් ෂේ වෙනවා. අයින 120ක් බලන්න. 4000ට 120ක්. 4000ට 120ක් කියලා කියන රුපියල් 800ක් එනවා. 800යි. අර වැඩේම කරන්න. 800 ආවට පස්සේ යනවා ශේෂ පිරික්සමට. බලනවා ශේෂ පිරික්සමේ ආරම්භක ශේෂයක් තියෙනවද කියලා සම්මුචිත ෂේවල. ආරම්භයේ ගාන රුපියල් 1000ක් තියෙනවා. ඒ 10ට අපි ගණනය කරපු 800ක් තියෙනවා. ඒ 10යි 800යි කියලා කියන්නේ මුළු ගාන කීයද? රුපියල් 1800. අරන් යන්න. අරන් යන්න. 1800. 10යි 8 10 මුල තිබ්බා. 800ක් අපිට අවුරුද්දේ ආවා 1800. 4000න් 1800ක් අඩු කරාම උත්තරේ 2200. ওই වැඩේ මෝටර වලටත් කරන්න වෙනස වෙන්නේ ළමයි මෝටර වාහන ෂේ දාන්නේ බෙදාහැරීම් වලට. ඒක අනිවාර්ය දෙයක්. අනිත ඕනම වත්කමක් ඕනම දෙයක් ෂේ කරන්න එන්නේ පරිපාලන. මෝටර වාහන විතර මත තියාගන්න දාන්නේ මේ බෙදාහැරීම් වලට කියලා. හරි ලියන්න මෝටර රථ ෂේ. මෝටර රථ ෂේ. මෝටර රථ ෂේ එනවා ඒක අපි බලන්න එපා එතකොට මෝටර වාහනේ ගාන බලනවා. ගාන 2500යි. 2500ට අනුපාතය බැලුවා. අනුපාත කීයද දීලා තියෙන ක්ෂය අනුපාතය 125ක් ක්ෂය වෙනවා කියලා දීලා තියෙනවා. එහෙනම් 2500ට 125යි. බැලුවා. 125ක් බැලුවහම උත්තරයක් එනවා රුපියල් 625ක් කියලා උත්තරයක්. ඊට පස්සේ අර වැඩිම කරන්න බලනවා ශේෂ පිරික්සුමේ තියනවාද කියලා මේ මෝටර රථ වලට සම්මුචිත ෂයක් ආරම්භයේ තියෙනවා. එතනත් 625යි අපිට ආරම්භයේ තිබ්බ 625යි අපිටත් ආවේ ළමයි 625ම තමයි. අවුරුද්දක් ගන්න හැමදාම එක වගේ ෂේ වෙනව ඇති. අපි යනවා මූලදත්ත ප්‍රකාශයට ශේෂ පිරික්සීමේ තිබ්බ 625ට අපේ මේ 625 අපි වියදම් වල දාපු 625 එකතු කරාම උත්තරයක් එනවා 1250යි. ඒක දාගත්තා. අර වැඩිම කරන්න 2500න් 1250 අඩු කරාම ඊත් ළමයි ඉන්නේ උත්තරේ 1250යි කියලා. 1250 උත්තරයක් එනවා. හරි. වැඩි හරි. ෂේ වලට අදාළ දේවල් ටික අපි ඉවර කරා. ඒකත් එක්ක ඒ ගැළපීම ඉවරයි. ඔන්නෝමයි කරන්නේ ඔය ෂේ කිරීම කියන්නේ. පොදු විදියක් මතක තියාගන්න මම ආයෙ පොඩ්ඩක් අර විදිය කිව්වොත් නැත්නම් බලාගන්න බ්ලොග් වලට පිරිවැය දාගත්තා. ඒකට අදාළ ෂේ ටික බැලුවා. මෝටර දරන හැමදේම පරිපාලන මෝටර ෂේ බෙදාහැරීම් වල දැම්මා. ඒ අදාළ එක් එක් ෂේට අදාළව ශේෂ පිරික්සීමේ තියෙන ආරම්භක ෂේ එකතු කළා තමයි මූලතත්ත්ව ප්‍රකාශයේ සම්මුචිත ෂේ වලට දාන්නේ. ඕක තමයි කතාව.
අපි යනවා පස්වෙනි කතාවට. 2025 මාර්තු මාසය සඳහා රුපියල් ගබඩාවේ කුලිය ගෙවලා තියෙනවා ළමයි රුපියල් 1,50,000ක්. ඒ කියන්නේ කතාව කියන්නේ 2025 මාර්තු මාසය. 2025 මාර්තු මාසයට අදාළ කුලිය 1,50,000ක් තියෙනවා. ඒගොල්ලෝ කියනවා මේක 25 මාර්තු 31 වෙනකොට දැන් මාර්තු මාසේ කුලිය රුපියල් 1,50,000යිනේ. 31 වෙනකොටවත් ගෙවන්න එපා. 31 වෙනකොටත් මේක ගෙවලා තිබ්බේ නැහැ කියලා කියන. පොඩි වැඩක් කරන්න. දැන් මෙයාලා කියන්නේ ළමයි 25 මාර්තු මාසෙනේ. දැන් අවුරුද්දකට තියෙන්නේ මාර්තු මාසෙ විතරක් නෙමෙයිනේ. මාස 11ක් තියෙනවනේ. මාස තව 11ක් තියෙනවනේ. ඒතර ඔක්කොම මාස 12ක් තියෙනවා අවුරුද්දකට. ඒතර මාර්තු මාසයේ එකක් තියෙනවා කියන්නේ ගෙවල නැහැ කියලා කියන්නේ සමහර විට මේගොල්ලෝ කියන විදිහට මාස 12කින් අන්තිම මාසේ ගෙවන්න නැතුව ඉතුරු මාස 11 ගෙවල ඇති. මාසේ 11 කියනවනේ මාසේ ගෙවන්න එපේ. හැබැයි මාර්තු මාසයෙන් ගෙවල නැහැ. එහෙම එකක් වෙන්නේ නැති කියන වැත්තේ ඒක ඔයගොල්ලන්ට බලන්න පුළුවන් උඩට ගිහිල්ලා ශේෂ පරීක්ෂණයට ගිහිල්ලා බලන්න. අන්න ශේෂ පරීක්ෂණයේ ලස්සනට පිළිවෙල දීලා තියෙනවා ළමයි ගෙවපු ගබඩා කුලිය නැත්නම් ගෙවන ලද ගබඩා කුලිය කියලා හරියටම කියද 1650ක් කියලා දෙනවා. ඒ 1650 කියන්නේ ගෙවපු ගබඩා කුලිය මෙහෙම වැඩ කරන්න දැන් මෙහෙමයි කරන්නේ ගියා ගබඩා කියලා කියන්නේ ව්‍යාපාර අභ්‍යන්තර කටයුතු. ඒ කියන්නේ පරිපාලන. ලියනවා ගණනවා පරිපාලන වියදම් වලට. පරිපාලන වියදම් වලට කියලා ලියනවා ගබඩා කුලිය. ගබඩා කුලිය කියලා දානවා වරහණක් කරට. ගෙවපු ගාන තියෙනවනේ. අර ශේෂ පරීක්ෂණෙ තිබ්බ ගෙවන ලද ගබඩා කුලිය කියලා. ඒක දාන මෙතනින්. 1650. ඒකට මතක තියාගන්න එකතු වෙනවා. ඒ කියන්නේ අපි ගෙවන්න තියෙන ගාන මාර්තු මාසේ ගෙවල නැති හින්දා ඒක ගෙවන්න ඕනේ අපි. ගෙවිය යුතුයි අපි. ඒ 150 එකට එකතු කරන්න. 1650 ගෙවපු ගාන මාර්තු මාසේ ගෙවන්න බැරි වෙච්ච 150 එකතු කරලා මුළු ගබඩා කුලිය දාන්නේ 1800යි කියලා. ඒකේ ඒ වගේ දාගන්න. ඊළඟට මම ගැළපිලා තැන් දෙක ගන්න ඕන කියලා. දෙකෙම ලියවෙන්න බෑ ළමයි. ඒතර 150 දාගත්තා ගෙවල නැති හින්දා, ගෙවා නොතිබුණි කියන එක හින්දා මේක ගෙවල නැති හින්දා අපි මේක ගෙවිය යුතු කියලා හඳුනා ගන්නවා. ඒ කියන්නේ අපි යනවා කෙලින්ම මූල தত্ত্ব ප්‍රකාශයට. මූල தত্ত্ব ප්‍රකාශයේ උපචිත ගබඩා කුලිය නැත්නම් ගෙවිය යුතු ගබඩා කුලිය විදිහට උපචිත ගබඩාවට අදාළ කුලිය. මුළු ගාන දාන්න යන්න එපා 1800 ගෙවපු නැති කෑල්ල විතරයි. ගෙවපු නැත්තේ, ගෙවල නැත්තේ 150 විතරක් ඒක දානවා මෙතන. උපචිත ගබඩා කුලිය කියලා වාර්තා කරගන්නවා ඒ විදිහත් එක්ක. හරි. ඒ ගැළපීම දෙතනින් ඉවර වෙනවා. හරිනේ මාර්තු මාසෙ ගැන හිතන්න දැන්. මොකද දැන් මම මෙතනදි මේක හිතන්න ගියේ අරක දකින්න නැති වුණත් ළමයි. මොකද අවුරුද්දට මාස 11ක් නේ මාස එකක් නෙමෙයි මාස 11 12ක් තියෙනවනේ. ඒතර මාස එකක් ගෙවලා තියෙනවා. මාස එකක් ගෙවලා නැහැ මාර්තු මාසේ. ඊතුරු මාස 11ම ගෙවලා තියෙනවා ඇත්තනේ. ඔය උඩ තිබ්බ අර 1650 කියන්නේ ඒතර මාස 11ක සල්ලි. ගබඩා කුලි. මාස 11ක ගබඩා කුලි තමයි 1650 කියන්නේ. ඒතර අපි අන්තිම මාසෙත් බලමු මාස 12ක්නේ. ගෙනු වර්ෂය කියන්නේ මාස 12ක් බලන්න එපේ. 12ක් ගාන දානවා. හැබැයි මාර්තු ගෙවපු නැති හින්දා ඒක දානවා ජංගම වගකීමක් විදියට ගෙවිය යුතුයි කියලා. හරි. හැමදාම එන අවසාන ගැළපීම නාතන් කියන කෙනා විසින් රුපියල් 80000ක. ඒ කියන්නේ අපේ අයිතිකාරයා බොල්නෑ වශයෙන් ලියා හැරීමටත් ඒ කියන්නේ බොල්නෑ කපා හැරීමක් කරනවා නායකයාගේ මුදල් ලැබිලා නැති වෙන ළමයි රුපියල් 80000. ඉතුරු ශේෂයට සිල් දෙක ප්‍රතිපාදනය කරද්දී ඔයාලා දැන් මේක දෙකම එකටනේ කරන්න තියෙන්නේ. මේ එක එහෙම දුන්නට මේක වෙන වෙනම කරන්න. මුලින්ම බොල්නෑ කපා හරින්න ඊට පස්සේ අඩමාන්නයෙන් වෙන් කරන්න. ඔන්න බොල්නෑ කපන විදිය. 80 බොල්නෑ කපලා දාන්න කියලා කියන්නේ. ඔන්න යනවා නායකයෙක් දිගාවට. මූල தত্ত্ব ප්‍රකාශයට යන්න. මූල தত্ত্ব ප්‍රකාශය ගිහිල්ලා වෙළඳ ලැබිය යුතු දෑ. අන්න එතනින් වරහණක් අරින්න. හරිද? වරහණ ඇරලා ඊට පස්සේ එතන යන්න මේ නායකයෙක් හොයා ගන්න. වෙළඳ ලැබිය යුතු දෑ කියන කොටස හොයාගන්න කීයක් දෙන්නේ කියලා. වෙළඳ ලැබිය යුතු කියලා කොටසක් එනවා මේ තියෙන්නේ 12080යි. අන්න ඒක ලියා ගන්න. 12.80. ඒකෙන් මොකද කරන්නේ හැම වෙලෙම බොල් ණය ගන්න. අර ගැළපීම දීලා තිබ්බේ. බොල් ණය 80 අඩු කරන්න. ඉතින් ඍණ
80යි. හැබැයි මතක තියාගන්න දාන්න පළවෙනි තීරුවේ ඉතිරිනු ගාන කීයද? රුපියල් 12000ක් කියලා හරියට රවුම් උත්තරයක් එන්නේ. 12000යි අගේ. ඒ 12000 කියන අගයෙන් මොකද කරන්නේ? 12000ක අගයක් ආවනේ. ඒ 12000ක අගයෙන් මොකද කරන්නේ? මෙයාලා කියන විදිහට සිරදයක් ප්‍රතිපාදනය කරන්න ඕනේ. හැබැයි ඊට කලින් මම දැන් මේ දෙකම වෙන කතා කරේ. 80000ක මුදලක් බොල් නෑ වශයෙන් ලියා හැරීමටත් කියලා කියද්දී අපි මෙතනින් අඩු කරේ ලියා හැරියා. ඒ කියන්නේ කපලා දැම්මා කියන එක තමයි ගන්නෙ ණයකැතිභාවය. ඊට අමතරව මොකද වෙන්නේ? ඒක අපිට වියදමක්. ඒක අපිට පාඩුවක්. ඒකින්ද අපි ඒක බෙදා හැරීම් වල දානවා බොල් ණය වියදම කියලා. බොල් ණය කියලා එතනින් දාගන්න. බොල් ණය වියදමක් විදියට දාගන්න වියදම රුපියල් 80ක් එනවා. ඒකත් දාගන්න. බොල් ණය වියදම. ඊට පස්සේ දැන් ඔන්න අපි බොල් ණය කතාව ඉවරයි. ඔන්න කරපු වැඩ දෙක බෙදා හැරීම් වියදම වල දැම්ම බොල් ණය වියදම කියලා වෙළඳ ලැබෙති කියලා ජංගම වත්කම ලියලා ඒකෙන් ණයක් ඇති වෙළඳ ලැබෙතු වගේ බලලා ඒකෙන් 80ක් අඩු කරලා දාගත්ත පළවෙනි තීරණය. ඊට පස්සේ මොකද කරන්නේ? අඩමාන්නය කතාවට එනවා. අවසාන ගැලපීම. අඩමාන්නය කතාව එනකොට 2%ක ප්‍රතිපාදනයෙන් ළමයි කරන්න තියෙන්නේ. ඒක 2%ක ප්‍රතිපාදනයක් කළ යුතුයි. හින්දා මොකද කරන්නේ? අර ණයක් ඇතිව ඉන්නෝනේ අගයක්. ණයක් ඇතිව කීයද ඉන්නේ? ණයක් ඇතිව ඉන්නවා ඉතුරු වෙච්ච ගාණ අපේ රුපියල් 12000ක් තියෙනවා. ඒ 12000 කියන අගයට බලනවා 2%ක්. 12000ට 2%ක් බැලුවාම උත්තරයක් බලන්න 12000ට 2%ක් 12000ට 2%ක් බැලුවාම මේ අඩුමාන්නය කියන්නේ ඒක 12000ට දෙතින ලියලා පෙන්නන්න මේ 2%ක් බලනවා 2%ක් බැලුවාම උත්තරයක් එනවා 240ක් අන්නේ 240 අඩු කරන්න වරහන දාලා අඩු කරලා පෙන්නන්න 12000 කියන අගෙන් 240ක් අඩු කරාම එන උත්තරේ ළමයි කෙලින්ම එහා පැත්තට මාරු කරගන්න 11760යි හරි ඒ වැඩෙත් ඉවරයි ඊට පස්සේ මේක දැන් දෙකක ලියවෙන්න එපා අඩමාන්නය කතාවක් කියලා. ඉතින් දෙකම එකට දීලා තිබ්බට වෙන වෙනම වාර්තා වෙන්න එපා. ඒතර මෙතන තියෙනවනේ ගාන කීයද 240ක් කියලා. ඒ 240 අරන් ගිහිල්ලා බෙදා හැරීමේ වියදම වල දාන අඩමාන ණය වියදම කියලා. අඩමාන ණය වියදම රුපියල් 240යි. හරි. උතනින් පස්සේ ගානට අදාළ දේවල් ටික ගැළපීම් ටික අවසන් වෙනවා. ඒ ලකුණු ගොඩක් හම්බ වෙලා ඉවරයි මේ වෙනකොට. මේ ගිහලා ගාන අවසන් කරන්න යන්න තියෙන්නේ මේකෙන් පටන් ගන්න. තමයි පිරිවැය ටික අපි ඔක්කොම දාගත්තා. ආය දාන්න යන්න දෙයක් නැහැ. ෂේඩ් ටික ඔක්කොම දාගත්තා. හරි. ගැටලුවක් නැහැ. විකුණු ටික දාගන්න. විකුණු කීයද? 119680යි. ඔය ආය දහස් කරන්න යන්න එපා. ඒව හරියට දාගන්න. ඒ විදිහට වෙන්න ඕනේ එතකොට. ඒ ගානම දාන්න කීයද එන්නේ? 11000 නෑ 119000. 119680යි. 119680යි. මේකෙත් පිළිවෙලට යන්න. ගැනුම් ටික දෙමු 74500යි. ගැනුම් 74500යි. ඊළඟට අප්‍රේල් එක තොගයේ මම කියවනේ ආරම්භක තොගයේ තියෙන ශේෂ පිරික්සම ඇතුලේ 9500යි. 9500ක් කියන. ඊළඟට අතැති මුදල් හා බැංකුවේ ඇති මුදල් කියන ළමයි වත්කමක් 310ක් නේ තියෙන්නේ. මුදල් කියලා දාගන්න කීයද 310ක් තියෙනවා. 310 මෙතනින් දාගන්න මූල තත්ත්වයට ගිහිල්ලා මූල තත්ත්ව ප්‍රකාශය මූල තත්ත්ව ප්‍රකාශය දාන්න 310ක් කියලා මැද තියෙනවා. 310. ඊට පස්සේ වෙළඳ ලැබිතු අපි දැම්මා ආය දාන්න එපා. වෙළඳ ගෙවිතු දෑ තියෙනවා. කියලා වෙළඳ ගෙවිතු දෑ තියෙන්නේ. වෙළඳ ගෙවිතු 8120ක් තියෙනවා. යන මූල තත්ත්ව ප්‍රකාශය 15ට ජංගම වාක්‍යම් වල වෙළඳ නැහැ. හිමි දැම්මත් කොහොමද වෙළඳ ගෙවිය යුතු දෑ. ගෙවිය යුතු දෑ කීයක් එනවද? රුපියල් 8120ක් එනවා. 8120ක් දාගත්තා. ඒකත් හරි. ඊළඟට බැංකු ණය අන්න
එකක් දාගන්න. මම කිව්ව බැංකුවේ දාන ජංගම නෝන වගකීම් වල කියලා. එක තැනයි දාගන්න. මේ හැමදේම මම බැලුවා දැම්මා. ඒතර 3000ක් තියෙනවා. 3000ක් දාන්න මැද තීරුවේ අගයක් විදිහට 3000 කියලා අගය දාගන්න. හරි. ඊළඟට වැටුප් හා වේතන 18400 එක පරිපාලන වියදම්. දාගත්තා. පරිපාලන ගොඩක් එනවා කියලා. වැටුප් හා වේතන. වැටුප් හා වේතන තියෙනවා රුපියල් 18400. 18,400. ඊළඟ අලුතෙරිය නඩත්තු කියන 900 තියෙනවා. කෙටියෙන් නම් නඩත්තු කියලා. නඩත්තු රුපියල් 900යි. නඩත්තු රුපියල් 900යි. ඊට පස්සේ දුරකථන හා ජල ගාස්තු. දුරකථන ජල කියලා තියෙනවා. දුරකථන ගාස්තුවක් දුරකථන ජල ගාස්තුව 750 එකක් දාගන්න. දුරකථන ජල ගාස්තුව 750 එකක් දාගත්තා. 750යි කියලා. ඒ හැම අයිතම දාගෙන යන්න. ඊට පස්සේ ගෙවන ලද කබඩා කුලිය අපි කබඩා කුලිය අපර පහලින් ගැලපීමක් කරානේ. රාය දාගන්නේ නැහැ. ආරක්ෂක ගාස්තු. දාන ආරක්ෂක කොම් පරිපාලනය යන්නේ තියෙන්නේ. ආරක්ෂක ගාස්තු රුපියල් 550යි. ඒක දැම්මා. ඊළඟට රක්ෂණ වියදම. අපි රක්ෂණ වියදම ගැලපීමක් කරන්න ළමයි. රක්ෂණයට අර ගැලපීමක් කරන්න මේ ගින් රක්ෂණය කියලා කතාවක්. ඒක එක සීසන් ඇවිල්ලා තිබ්බේ. ඒක අපි දැම්මා. ඒක ආයෙත් දාන්න ඕනේ නෑ ඔයගොල්ලෝ. විදුලියයි කාර්ය වියදම දැම්මම හරි. විදුලිය දාගමු. විදුලිය. විදුලිය තියෙනවා රුපියල් 1280. දැන් මෙහෙම දැන් මටත් ඊට පස්සේ මේ පේනවනේ. ඒතර මං කියලා කිව්වා 8ක් 10ක්වත් අඩු ගන්න පොලි තියාගන්න කියලා. දැන් මෙහෙම ආවට වෙනත් ආදායම් එක තියෙනවනේ. පොඩි කපටි වැඩක් කරන්න. දැන් ඉඩ මදි වෙනවනේ. ඔකි කරන්න දෙයක් නැහැනේ අපිට. ඒතර අපි කරන්නේ පොඩි දෙයක් විතර ඔය වෙනත් වියදම හිමිට කපලා දාන්න. ඔයාලා ඉඩ තියෙනවනේ. එතකොට වෙනත් වියදම කපලා දාලා වෙනත් වියදම තියෙනව නේද? එන්නේ කාර්යාල විදුලිය දැම්මනේ. විදුලිය දැම්මා. ඒතර අපිට තියෙන තව කාර්යාල වියදම දාන්න. මේකේ හිමිට මෙහෙම කපලා දාලා තනීරකින් මොකද වෙනත් වියදම් ආවොත් තියාගන්නත් එපා. දැන් දන්නව එන්නේ නැහැ වගේ කියලා. කාර්යාල වියදම්. කාර්යාල වියදම් 1350යි. 350යි. ඊට පස්සේ අවසානයේ ගමන් සහ ප්‍රවාහන වියදම. ගමන් ප්‍රවාහන වියදම එනවා රුපියල් 1220. ගන්න දාගන්න. 1220. අවසානයේ අප්‍රේල් 2 ඒ කියන්නේ ආරම්භක ප්‍රාග්ධනය 4485ක් තියෙනවා. ඒක දාන්න මූල තත්ත්ව ප්‍රකාශයේ. මූල තත්ත්වෙන් දාන්න 4000 ආරම්භක ප්‍රාග්ධනය කියන්නේ 4485. 4485. වැඩේ හරි. ওই ටික තමයි තියෙන්නේ. වැඩේ උතනින් අවසන් වෙනවා. සම්පූර්ණයෙන් මේක ඉවරයි. අපි ඔක්කොම ආයිතම දාලා ඉවරයි. දැන් ඉන්න මූල ඉදන් ප්‍රකාශ ටික තුනී කලේ අවසන් කරන්න. හරි. අපි පටන් ගන්නවා. ඊට මම මුලින්ම ආදායම් ප්‍රකාශයෙන් පටන් ගන්න ඉන්නේ ළමයි. මේ මේවට කරන මේ විකල්ප ක්‍රම තියෙනවා. මේක ලේසි ක්‍රම. මෙහෙම හදාගෙන යන්නේ. ඒක හැදුවම ලේසි පිළිවෙලයි වැඩි. ඒතර මෙතනින් ගත්ත ගෙනීමේ කුලිය තිබ්බේ නෑ අපිට. මම අර කිව්වේ ගෙනීමේ කුලිය තිබ්බොත් ගන්න කියලානේ. ගෙනීමේ කුලිය තිබ්බේ නෑ ළමයි. ඒතකොට ගෙනීමේ කුලියක් නැති හින්දා මම එතනත් පොඩ්ඩක් ඉඳ තියලා ඊට මෙහෙම ඉරක් ගන්නවා. ගෙනීමේ කුලිය එන්න පුළුවන් එකක් එකයි. 84000යි. එකතු කීයද 84000ක් එන. 84000කින් 5200ක් අඩු කරාම එයා අපිට විකුණුම් පිරිව යනවා 78800ක් කියන. 1,19,680න් 78800ක් අඩු කරාම හරියටම උත්තරයක් එනවා 40,880යි කියලා. ඒ තමයි ළමයි දල ලාභය. ඊට පස්සේ දල ලාභය ගත්තට පස්සේ වෙනත් ආදායම් දැන් අපි ගත්තට හැබැයි වෙනත් ආදායම් කිසිම දෙයක් තිබ්බේ නෑ. ඊළඟ වියදම් ටික යන්න. වියදම් ටික බලන්න. වියදම් ටික මම ගන්නවා. බෙදා හැරීමේ වියදම් ටික බැලුවම ළමයි 3යි ආවේ. ඉරක් ගැහුවා.
මේකේ එකතුව දැන් මෙතනට 945. ඊළඟට පරිපාලන ගොඩක් අයිතම් ඉන්නේ. අයිතම් වලින් බැලුවොත් ලොකු ප්‍රමාණයක් එනවනේ. ඒකේ මුළු එකතුව ගත්තා. ඉරක් ගැහුවා. එකතු කරලා කැලේකින් නගලා එකතු කරන්න පුළුවන්. එකතු කරා 37380. එතන මූල්‍ය වියදම එකයිනේ තිබ්බේ 180 ඉතින් ගන්න මෙතනින් දිගට විරක් ගහ ගන්න 180 මෙතෙන්ට අරගෙන. හරි. වියදම් වර්ග තුනයි තිබ්බේ. එකක් බෙදා හැරීම 945යි. පරිපාලන 27380යි. මූල්‍ය වියදම 180යි. මුළු එකතුව මෙතනින් අඩු කරන්න ඕනේ. එතන මුළු එකතුව ගන්න ඕනේ ඔයගොල්ලෝ. සම්පූර්ණ එකතුව ගන්න පුළුවන් අපිට. ඒතර ගන්න තියෙන්නේ 945ට 945ට එකතු කරනවා. එකතු කරනවා 27380යි තව 180යි. 28550ක් 505ක් එනවා. 28505ක අගයක් එනවා. ඒක අඩු කරන්න. ඒතර ඒක අඩු කරන්න මොකෙන්ද? අර දාපු දල ලාභයෙන් කෙලින් නේ. උඩමාව දල ලාභය 40880. ඒ 40880න් මේ කියන 28500 අඩු කරාම වර්ෂයේ සඳහා සුද්ධ ලාභය කියලා දෙනවා 12375ක් කියන. මේකේ ඩබල් ලයින් එකක් ගහලා වැඩි ඉවර කරා. මම දැන් ප්‍රකාශය ඉවරයි. වැඩි ඔය කියන ගානම එහෙම්මම අරගෙන ඉන්න අපේ මූලගත ප්‍රකාශයේ හිමිකම් යටතේ. සුද්ධ ලාභෙට ඔන්න ඔය ගාන ගෙනිලා දාන්න කිය දෙන්නේ 12000 මෙන්න මෙතන ආරම්භක ප්‍රාග්ධනය 15 12375ක් කියලා දාගන්න. හරි. දැන් කොහොමද කියලා පොඩ්ඩක් ආයෙ එන්න උඩට එනවා ජංගුණනවත්කම් වලට ඔන්න ආවා. ඒ හැම පිළිවෙලම එකතුව පිරිවැය ඒ වගේම සමුච්චිතය ඊළඟ ධාරණගේ එකතුව ගන්න. හැබැයි මෙන්න මෙහෙම මේ පිරිවැය සමුච්චිතය ගහන්නේ එක මෙන්න මෙතන නවතින්න ඕනේ. අරක දිගටම යනවා. මේ වගේ තියෙනවා. හරි. පිරිවැය වල එකතුව 14900යි. සමුච්චිත ශේකතුව 3950යි. මේක එකතුව 10950ක් වෙනවා. ඒක හරි. ඒ ජංගම වත්කම් ටික 310 ටික තියෙනවනේ. මෙන්න මෙතන ඉලක්ක ගැහුව දිගටම මෙතන ඩබල් ලයින්. ඉතින් මුළු එකතු වෙන ළමයි ජංගම වත්කම් ටික මේක එකතු ගන්නේ. අයිතම දෙන්නේ 4යිනේ. 17360යි. 10950ට 17360 එකතු කරාම 28310යි. ඕක ඉස්සරහට යන්න අපි ගත්ත සම්පූර්ණ වත්කම්නේ මුළු වත්කම් කියලා දාන්න. දැන් ඕක තමයි 15න් එන්නත් ඕනේ. 15ම එකතු ගත්තත් ඒත් එන්න ඕනේ උත්තරෙම තමයි. ඒතර මෙතනින් ඕනනම් අපිට පුළුවන් මේ ගන්න උත්තරේ එනවද කියලා චෙක් කරලා බලන්න පුළුවන් සමාන වෙනවද කියලා. සමාන වෙන්නේ නැති වුණත් උඩ උත්තරේ ඒක දාලා වැඩේ ගාන ඉවර කරන්න. නම් මෙතනත් දුර්ලභ කරන්නේ යන් මේ විදිහට හිමිකම එකේරයි. හිමිකම එනවා සම්පූර්ණ හිමිකම 16860ක්. හරිනේ 16860ක් එනවා. බැංකුව යන එකයිනේ තිබ්බේ ජංගම යන වගකීමක් විතර මේ 3000ක් කෙලින්ම මෙතන ඉරක් ගහලා මෙතන ගේන්න. ඊට පස්සේ මෙතන මෙහෙම දිගට මිරක් ගහලා ජංගම වගකීම් ටිකක් ගේන්න. ජංගම වගකීම් වෙනවලම මේ තුන එකතුව අයිතම තුනයි 8450ක් එන්න. දැන් මොකද කරන්නේ 16860ට 3000 එකතු කරනවා 8450 එකතු කරනවා. ඒ උත්තරෙත් මෙතන තියෙන උඩ උත්තරේට සමාන වෙන්න ඕනේ. සමානුනේ නැහැ කියලා ලකුණු කැපෙන්නේ නැහැ. හින්ද වැඩි හිතන්නේ නැතුව උඩ උත්තරේ මේනවනේ මෙතනින් දැම්මත් කමක් නැහැ. 28310යි. ගාන හරියට හැදුව කියලා බලන්න පුළුවන් ළමයි ගාන බැලන්ස් වෙනවා නම්. හරි ඊට පස්සේ මෙන්න මෙතනින් දාලා වැඩි ඉවර කරන්න පුළුවන්. මෙතන ඔන්න නම ලියන්න. මොකද මේ අපි ගත්තේ මුළු හිමිකම හා වගකීම්. මුළු හිමිකම හා වගකීම් තමයි අරන් තියෙන්නේ 28310 කියලා. ඔතනින් පස්සේ ගාන ඉවර කරන්න පුළුවන්.
සමහරවිට ෂෙයා හොයන්න පෙර වැඩි එහෙම ගන්න පුළුවන් ඕනෑ ළමයි එතනම වැඩේ කරන්න යන විදිය තමයි පුරුදු වෙන්න ඕන. තව වැඩිපුර කරනවා කියන අපිට කාලය යනවනේ. පුළුවන් තරම් ඉක්මනට වේගෙන් වැඩේ කරගෙන යන්න තමයි තියෙන්නේ. ඔහොම තමයි අපි ගාන හදාගන්නේ. ගන්න එක මුලින් ඉඳන් පෙන්නුවොත් මේ මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. විකුණුම් පිරිවැදාල දල්ලාභය හොයාගත්තා. ඊට පස්සේ වෙනදා දැන් තිබ්බේ නෑ. වෙනදා දැන් තියෙන බව සමහර පොලි ආදායම් වගේ දේවල්. ඊට පස්සේ වියදම් ටික අරගෙන මේ පැත්තට මාරු කරලා මුළු එකතු අරගත්තා. පිළි දෙකට මේක හදන්න පුළුවන් ගැටලුවක් නෑ. මේ වගේ හදුවම තව ටිකක් පැහැදිලි වගේ වෙනවනේ. ඊට පස්සේ මෙතනට ආවා. ඒක දාගත්තා හිමිකම යටතේ ආරම්භක ප්‍රාග්ධනයට පහලින් අර ආපු සුද්ධ ලාභය වැරදුනත් කමන්නේ ඒ ලාභය ගෙනල්ලා දාන්න මෙතනින්. එතකොට නම එහෙම ලියලා මුළු தත්ත්වය හරියට අරගෙන මේ පහළ උත්තර ඒ විදිහට දාගන්න. අවසානයේ මුළු වත්කම් වල එකතුවට මුළු වගකීම් හිමිකම් එකතු සමාන වුණා. ඉතින් ගාන ඉවරයි. හරි හොඳයි. ඔය ටික තමයි අපි කතා කරන්න තියෙන්නේ